අමරිකානු ඉතිහාසයේ දරුණුතම පාවාදීම සිදු කළ මිනිසා වයස අවුරුදු 84දී බන්ධනාගාරයේදී මිය ගොස් තිබෙනවා. ඔහු නමින් ඇල්ඩ්‍රිච් ඒම්ස්. වසර 31ක් පුරා CIA ආයතනයේ ඉහළම තනතුරක් දරූ ඔහු මුළු ඇමරිකාවම සෝවියට් දේශය හමුවේ පාවා දුන්නේ ඇයි? අද අපි කතා කරන්නේ ඒ බිහිසුණු රහස් ඔත්තුකරුවා ගැනයි. 1985 සහ 1993 අතර කාලය තුල CIAහි සෝවියට් අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළා. ඒත් ඔහු රහසෙන් ක්‍රෙම්ලිනයට තොරතුරු විකුණු රුසියානු ඔත්තුකරුවෙක්. ඔහු කළ පාවාදීම නිසා ඇමරිකාව වෙනුවෙන් ඔත්තු බැලූ දිත්ත නියෝජිතින් 12 දෙනෙකුට ජීවිත අහිමි වුණා. ඒ වගේම ඔහු ලබා දුන් වැරදි තොරතුරු නිසා රොනල්ඩ් රේගන් සහ ජෝර්ජ් බුෂ් වැනි ජනාධිපතිවරු පවා සෝවියට් හමුදා ශක්තිය ගැන වැරදි තීරණ ගත්තා. මේ පාවාදීම වෙනුවෙන් ඒම්ස්ට ඩොලර් මිලියන 2.5කට වඩා ලැබුණා. සාමාන්‍ය රජයේ සේවකයෙකු වූ ඔහු ජගුව වර්ගයේ මෝටර් රථ පාවිච්චි කිරීමත්, වසරකට ඩොලර් 50,000ක් ක්‍රෙඩිට් කාඩ් පත්වලට වැය කිරීමත් බලධාරීන්ගේ සැකයට හේතු වුණා. අවසානයේ තහවුරු වුණේ ඔහු තමන්ගේ ණයබරින් නිදහස් වෙන්න මුළු රටේම ආරක්ෂාව සෝවියට් දේශයට විකුණා ඇති බවයි. 1994 දී ඒම්ස් හසු වුණා. ජීවිතාන්තය දක්වා සිරතඩුවම් විදි ඔහු වසර 30කට වැඩි කාලයක් සිරබත් කා අවසානයේ මෙලොව හැර ගියා. මේ සිදුවීම නිසා එවකට සිටි CIA අධ්‍යක්ෂකවරයාට පවා තනතුරෙන් ඉල්ලා අස් වෙන්න සිද්ධ වුණා. එසේම මෙය ඇමරිකාව සහ රුසියාව අතර සමඳතාවලටද දැඩි බලපෑමක් එල්ල කළ අතර ඔහු කළ මෙම ක්‍රියාව ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම පාවාදීමක් ලෙසයි සැලකෙන්නේ.